හෙලෝ ටර්තරම විලොග එත්තක තමයි සම්බන්ධ මගේ නම රොලැන්ඩෝ. අද ඇත්තටම අද සර්ප්‍රයිසස් ගොඩක් තියෙනවා අද ව්ලොග් එකේ. ඉතින් අපේ කළුකාරක ෆයිනලි හදලා ගෙදර ගෙනලා තියෙනවා. ඉතින් ඒක තමයි ලොකුම සර්ප්‍රයිස් එක. ඊට අමතරව මම මේ 156 එකක් ගත්තා. කළුකාරයකට එන්ජිමක් ඕනේ හින්දා. ඉතින් මේ කාර් එක හොඳ තත්ත්වයේ තියෙන හින්දා මේකත් හිතාගෙන ඉන්නවා හදලා කරලා ගන්න කියලා. ඉතින් අද දින විශේෂ දේ තමයි අද යන්න හදනවා අපි නුවරඑළිය. අපි නම් වෙඩිලා ගන්න නැතුව අපි යන් නුවරඑළිය. ලබන දවස් අද. ඉතින් තාම අලුත් ලැබුවේ නැහැ. ඒක හින්දා තමයි මේ පාරේ ඔයාලට පේනවා ඇති වාහනේම ගොඩක් අඩුයි අද. වාහන ඇත්තෙම නැත්තරම් වගේ. ඉතින් අපි ඩිසයිඩ් කරා අපි ඒ වෙලාවට පිටත් වෙනවා කියලා. මොකද ඒකට අපිට හිමීට යන්න පුළුවන් නුවරඑළිය පැත්තට. දැන් ඉන්නේ බෙලිහුල් හරියේ මොන හරි කාලේ යන්න කියලා ඇදුවේ. අපි කමුද රොෂන්ද? නෙමෙයි කමු. Thank you. Thank you, Kama. Thank you very much. අපි දැන් ආවා රූම් එකට. සුපුරුදු පරිදි අපි දැන් ඉතින් පොඩ රෙස්ට් එකක් දාලා හවසලා ටොම් පෙත්‍ර යන්න කියලා හිතා ඉන්නේ. කන්න කියලා බැලුවේ. Dad, let's do a vlog. පොඩ්ඩක් කවුම් පැත්තට ගිහිල්ලා යන්න කියලා බැලුවේ. දුක ශෝකේ සන්තාපේ නැති මේ හැන්දෑයාමේ සිත මහලං වූයේ අපේ ආලේ ගතවේ සීතුන් වේලේ පෙම්ගී වැල් බැන්දුයේ හද ප්‍රේමෙන් ලොල්ලුයේ අපේ ආලේ ජීවිතේ සුන්
ඉවරයි දැන් මට හැඟුණේ ඒ ඔබේ ප්‍රේමෙන් මත්වීලා මා සිතේ සෑමදා ඇතු ඒ ආදරේ ඔබෙන් ලැබෙන්නේ වාසනාවකටද මන්දා වාහනේ ගිය පාර වගේ පේන්තනක දාගත්තා මොකද නැත්තම් මට නිින්ද යන්නේ වාහනේ දැක්කේ නැත්තම් අපි එනම් ඩිනර් වලට යන්න දුක ශෝකේ සන්තාපේ නැති මේ හැන්දෑයාමේ සිත මහා ලං වූයේ අපේ ආලේ ගතවේ සීතුන් වේලේ පෙම්ගී වැල් බැන්දුයේ හද ප්‍රේමෙන් නොල්ලු ඒ අපේ ආලේ දුක ශෝකේ සන්තාපේ නැති මේ හැන්දෑයාමේ සිත මහා ලං වූයේ අපේ ආලේ ගතවේ සීතුන් වේලේ පෙම්ගී වැල් බැන්දුයේ හද ප්‍රේමෙන් නොල්ලු ඒ අපේ ආලේ ගතවේ සීතුන් වේලේ පෙම්ගී වැල් බැන්දුයේ හද ප්‍රේමෙන් නොල්ලු ඒ අපේ ආලේ ඔව් අදට බ්ලොග් ඉවර ගන්න බැලුවේ ඉතින් ඉස්සරහට තව හොඳ ටිකක් ගන්න කියලා බලාපොරොත්තු වෙනවා හැමදාම කියනවා වගේ සොරි කියන්න ඕනි මේ බ්ලොග්ස් දාන්න බරක් වෙලාවට ඉතින් ඉස්සරහට අපි තව හොඳ දේවල් ටිකකින් හම්බ වෙමු අදට එනම් නවත්තුමු ජය වේවා